සුබෝදෑසනක් මම මහේෂ් සේනායක සමග ජන බලවේගයේ ජාතික විධායක කමිටුවේ සමාජිකයෙක් අද පක්ෂයේ නිල මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වී පක්ෂයේ වර්තමාන මතයන් පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නට තමයි මට පැවරලා තිබෙන කාර්යභාරය. නිරන්තරයෙන් අපත් සමග සම්බන්ධ වන සියලු මාධ්‍යවේදීන් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා අපගේ කතාව මහජනතාව වෙනුවෙන් අපි කරන අදහස් ප්‍රකාශනය බහුතර ජනතාවට සංයෝජනය කිරීම සම්බන්ධයෙන් අද මම විශේෂයෙන් කාරණා තුනක් සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි දැන් මේ වෙලාවේ මහ බ්‍රිතාන්‍යය විසින් ශ්‍රී ලාංකිකයන් 4 දිනකට පනවා ඇති සම්බන්ධක සම්බන්ධයෙන් ඊළඟට දෙවෙනි කාරණය තමයි දැන් මේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වරයාගේ තත්ත්වය සම්බන්ධයෙන් සහ අවසන් වශයෙන් ජනාධිපති අනුරසානායක මහතාගේ මේ අයවැය සමාප්ත කරපු කතාවෙන් පිළිබිඹු වන දේ පිළිබඳව ප්‍රථමයෙන්ම මම සඳහන් කරන්න ඕනි දැන් වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය තමයි මේ මහ බ්‍රිතාන්‍යයේ සම්බන්ධක පැනීම සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් රජය ඊයේ දිනේදී කිව්වා මේ ඒකපාර්ශ්වික විදිහට මේ තීරණය අරන් තියෙන්නේ. ඒ නිසා රට තුළ තිබෙන සංහිඳියාවට මේකෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා. ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙනවා කියලා. ඒ නිසා අපි කරන එකම එක ප්‍රශ්නය තමයි මීට කලින් පැවති රජයන් කිසිදු අවස්ථාවක මේ රටේ යුද අපරාධ සිදු වුණා කියලා පිළි අරගන්නේ නැහැ. දැන් රජය මේක ඒකපාර්ශ්විකව කියන එකෙන් අදහස් කරන්නේ ඔවුන්ට කතා කරලා මේ තීරණය ගත්තා නම් ඒ තත්ත්වයට සහයෝගය දෙනවද කියන කාරණය රජය විශේෂයෙන්ම Tamanගේ මතය මීට වඩා ඉදිරියට ඇවිල්ලා ඔවුන්ගේ මතය ප්‍රකාශ කළ යුතුයි කියලා අපි තරයේ විශ්වාස කරනවා. මොකද පවතින රජය තමයි රටේ අනාගතය සහ රටේ පැවැත්ම පිළිබඳ වගකීමක් දරන්න ඕනි. ඒ නිසා රජය මේ වෙලාවේ මහජනතාවට මේක ඒකපාර්ශ්වව ගත්තු තීරණයක් අපිත් එක්ක කතා කරන්න තිබ්බා කියන කතාවට වඩා පැහැදිලිවම Tamanගේ මතය ඉදිරිපත් කරන්න ඕනි. ඒ වගේම රජය ප්‍රකාශ කරනවා මේ දේශීය යාන්ත්‍රණයට සංහිඳියාවට මේක ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙනවා කියලා. ඒකෙන් අදහස් වන්නේ කුමක්ද ව්‍යාකූල උනේ? ඒ කියන්නේ ඔවුන් ජාත්‍යන්තරයේ යම් යම් පාර්ශ්ව සමග බලය ලබා ගැනීමට මොකක් හරි ඩීල් එකක් දැම්මද? නැත්නම් මොන හරි පොරොන්දුවක් සිද්ධ වුණාද? ඉතින් මේ ව්‍යාකූල තත්ත්වය කුමක්ද? ව්‍යාකූල උනේ කොතනද කියන එක මහ ජනතාවට දැනුවත් කරන්න ඕනේ. දැන් ඔවුන්ම රජයම කියනවා නම් මේක ඒකපාර්ශ්විකයි මේකේ ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙනවා කියලා ඇති වෙන්නේ කොතන ව්‍යාකූල තත්ත්වයේද? ඒක තමයි අපි රජයට කරන අභියෝගය. මොකද අපි දකිනවා මේ රජයේ ජාත්‍යන්තර සම්බන්ධතාවලදී ඊටාම දුර්වල ක්‍රමයකට තමයි කටයුතු කරන්නේ. මේන් රටේ අනාගතයට සිදුවන අගතිය අපිට හොඳින් පෙනෙන්නට තිබෙනවා. දෙවෙනි කාරණය තමයි දැන් වැඩ බලන පොලිස්පති හිටපු පොලිස්පති නැත්තම් මේ දැන් සිරගතව තිබෙන දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් සමග ජන බලවේගයේ නායකතුමන් සජිත් ප්‍රේමදාස මහත්මයා සහ සමග ජන බලවේගයේ නිරන්තරයෙන්ම මේ ඔහුගේ පත්කිරීමේ වැරද්ද එදා ඉඳලා පෙන්වා සිටියා. විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාවේදී ඒ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස නායකතුමා දැඩිව පෙනී හිටියා. ඒක මේ රටේ හැමෝම දන්න කාරණයක්. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති විදිහට පත්කිරීම ඉතාම නුසුදුසු ක්‍රියාවක්. එයින් සිද්ධ වුණේ මේ රටේ යහපැවැත්ම ගැන හිතන මහ ජනතාවට කරන ලද දරුණු ප්‍රහාරයක්. ඒ වගේම ඒ අවස්ථාවේදී හිටපු ජනාධිපති සහ කතානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියන චෝදනාව එල්ල වුණා. එපමණක් නොව සමග ජන බලවේගයේ දූෂණ විරෝධී බලවේගය කැඳවුම්කරු මට මතකද අපේ නිරෝෂන් පාදුක මන්ත්‍රීතුමා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා පෙත්සමක් ගොනු කරා. ඒ පෙත්සම ගොනු කරායින් පස්සේ තමයි අනිත් පාර්ශවයන් ශ්‍රේෂ්ඨ අධිකරණයට ඇවිල්ලා මේ පෙත්සමෙට ඔවුනුත් පෙත්සම් ගොනු කරන්න පටන් ගත්තේ. ඉතින් එදා ඉඳලා පක්ෂයක් විදිහට දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීමට විරුද්ධ වුණ කණ්ඩායම. මොකද ඔහුට තිබුණු පැටකිරි නැත්තම් ඔහුගේ හොඳ ට්‍රැක් රෙකෝඩ් එකක් තිබ්බේ නැති පුද්ගලයෙක්. ඒ වගේම හිටපු ජනාධිපතිවරයා ඔහුව පත් කරලා කරේ ඉතාම අත්නොමතික ක්‍රියාවක්. හිටපු ජනාධිපතිවරයාට පාර්ශව රසකින් කිව්වා මේ වැඩේ කරන්න එපා මේක රටේ නීතිය සාමයට කරන කැලලක්. මොකද ඔහු අරගලයේදී හැසිරිච්ච විදිය දේශබන්දු තෙන්නකෝන් හැසිරිච්ච විදිය තුළ මහ ජනතාවට ඔහු පිළිබඳ අප්‍රසාදයක් පතු වුණා. ඒ වගේම ඔහුද සුදුසා කියන ප්‍රශ්නේ මතු වුණා. ඉතින් මේ සියල්ලට ප්‍රශ්න කරේ සමග ජන බලවේගය සහ සජිත් ප්‍රේමදාස නායකතුමා විපක්ෂ නායකතුමා අපේ පක්ෂ නායකතුමා කියන කාර්යම මතක් කරනවා. ඉන් නොනවති අද තත්ත්වය කුමක්ද? දේශබන්දු තෙන්නකෝන් සමස්ත පොලිසියටම නිග්‍රහ වෙන විදිහට
වැඩ තහනම් වුණු පොලිස්පතිවරයා නැත්තම් මේ වැඩ බලපු මේ පොලිස්පතිවරයාව අල්ලගන්න බැරුව පොලිසිය අසරණ භාවයටපත් වුණා. ඔහුව සංගවාගෙන හිටියේ මේ රටේ යම් යම් කණ්ඩායම්. මේකෙන් උනේ පොලිසියට නිග්‍රහයක් සිද්ධ වෙච්ච එක. ඒ වගේම ලංකාව පොලිසිය ලංකාව ගැන ජාත්‍යන්තරේ මහ විහිළුවක් සිද්ධ වුණා. ඒ නිසා අපි මේ දේශබන්දු තෙන්නකෝන්ව ගෙදර යවන ඒ කටයුත්තර පාර්ලිමේන්තුව අපි සහාය දක්වනවා. මොකද මේ රටේ මහ ජනතාවගේ කැමැත්තට විරුද්ධව සිදුවෙච්ච පත්වීමක්. බලන්න කැමැත්තට විරුද්ධව කරපු පත්වීමකින් කී දෙනෙක් විනාශ වුණාද? රටේ නමට කොච්චර අපකීර්තියක් සිද්ධ වුණාද කියන එක. තුන්වෙනි කාරණේ විදිහට මම පෙන්ලා දුන්නේ ජනාධිපතිවරයා අයවැය කතාවේදී කරපු කතාව පැයකමාරක කතාවේදී අපි දැකපු දේ තමයි ඔහු ඉන්න දැඩි පීඩනය. කියලා ඔහු පීඩනයක ඉන්නවා. ඔහු දන්නවා මේ රටේ ආර්ථිකය සහ මුලින්ම පාලනය කරන්න බැරි තැනකට තල්ලු වෙනවා කියලා. ඒ නිසා ඔහු පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇත්තටම කතා කරේ එදා විපක්ෂයේ හිටපු മന്ത്രിවරයෙක් හා සමානව ඔහුගේ ආතතිය හෝ ඔහුගේ පීඩනය ඔහු ඉදිරිපත් කරේ. කනගාටුයි කියන්නේ ඔහු එල්ල කරේ චෝදනා එල්ල කරේ සමග ජන බලවේගයට සහ අපගේ නායකතුමන්ට. ඉතින් මේක හරි ප්‍රශ්නයක්. මේ රටේ දේශපාලන කඳවුරු වලට ලොකුම ප්‍රශ්නය වෙලා තිබෙන සජිත් ප්‍රේමදාස කියලා අපිට පේනවා. මොකද සජිත් ප්‍රේමදාස ඇත්ත කියන බොරු නොකියන නායකයෙක්. තමන්ගේ පුද්ගලික වාසියට රටේ බලය ලබා ගන්න කටයුතු නොකරපු පුද්ගලයෙක්. දැන් ආණ්ඩුවට හිසරදයක් වෙලා තිබෙනවා. සහ ආණ්ඩුව හැමෝමත් එක්ක ඩීල් දාලා තියෙනවා. නමුත් සජිත් ප්‍රේමදාසත් එක්ක තාම ඩීල් එකක් දාගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි සමග ජන බලවේගය ප්‍රමුඛ අප කණ්ඩායමට මේ විදිහට ප්‍රහාරයක් එල්ල කරන්නේ. මේකෙන් අපි ගත යුතු කාරණය තමයි ඒ පැයකමාරේ කතාවෙන් මහ ජනතාවටවත් කාටවත් ගත යුත්තක් නැහැ. එහෙමම තමයි මේ අයවැයෙන් ගත යුත්තකුත් නැහැ. ඔවුන් එදා විපක්ෂයේ ඉන්නකොට විරුද්ධ වෙච්ච දේවල් සියල්ල පද ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙනවා. එදා රජයට අභියෝග කරමින් මහ ජනතාව කුපිත කරමින් කරපු කටයුතු සියල්ල උන්ට කරන්න වෙලා තිබෙනවා. නුවරඑළිය තැපැල් කන්තෝරුව අන්න සංචාරක කර්මාන්තයට වාසියක් වෙන විදියට ප්‍රතිව්‍යුහගත කරන්න ඕනි කියලා දැන් උන් කතා කරනවා. රජයේ පාඩු ලබන ආයතන විකුණා දැමිය යුතුයි කියලා දැන් කතා කරනවා. මේක වෙන කෙනෙක් ප්‍රතිව්‍යුහගත කරොත් ඒක විකුණා දැමීමක්. මාලිමා ආණ්ඩුව කරනකොට කුමක් කියයිද කියලා අපිට තාම දන්නේ නැහැ. නමුත් අර ditta dhamma වේදනීය කර්මය නැත්තම් අර බූමරැං ඉෆෙක්ට් එක වගේ ඔවුන් එදා දැඩි ලෙස විවේචනය කරපු දේවල් අද කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා මහ ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා ඇත්ත කියන බොරු නොකියන මහ ජනතාව මහජන නියෝජිතයන් පිළිබඳව මීට වඩා සැලකිලිමත් වන්න. මොකද ඇත්ත කියනකොට නිරසයි. බොරුව හරි රසයි. පඩි මෙච්චරක් වැඩි කරනවා. අපි ආපුවාම බින්ගඟලක් පිටරටියෙකුට දෙන්නේ නැහැ. අපි ආපුවාම විදුලි බිල මෙච්චරක් අඩු කරනවා. අපි ආපුවාම ඉන්ධන බිල මෙච්චරක් අඩු කරනවා. අපි ආපුවාම අපරාධකරුවන් එකරයින් හිරගෙදරට දානවා. අපි ආපුවාම ත්‍රිවිධ හමුදාව රකින්නවා. ගුරුවරු රකින්නවා. දොස්තරවරුන්ගේ වැටුප් වැඩි කරනවා. ව්‍යවසායකයන් රකින්නවා. අපි ආපුවාම මේ රටේ විදුලි බල ජනනය පිටරටියෙකුට දෙන්නේ නැහැ. විදේශ සමාගම් වලට දෙන්නේ නැහැ. අපි රාජ්‍ය මැදිහත් වීම උපරිමයෙන් කරනවා කියපු දේවල් මේ වෙනුවට අනිත් පැත්තට ගිහිලා තිබෙනවා. ඒ නිසා මේ රටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැයකමාරක කළ දේ දරුණු වාග් ප්‍රහාරය තුළ අපිට පේන්නේ ආණ්ඩුවට පසක් වෙලා තිබෙනවා. ඔවුන්ට බාර දූර කර්තව්‍යයක් තමයි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මහ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා. අවබෝධයෙන් සිටින්න. මේ රටේ මේ තිබෙන ආර්ථිකය තව මාස දෙක තුනක් යනකොට පිරිහෙනවා. මෙන්න මේ නිසා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා කිසි දිනක ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුළ මැතිවරණ ප්‍රකාශනය තුළ කරන්න බැරි දේවල් කිව්වේ නැත්තේ. බොරු දේවල් කිව්වේ නැත්තේ ඒකයි. මොකද බොරු කියලා බලය ගත්තොත් සිද්ධ වන්නේ සමස්ත ජනතා විශ්වාසය නැති වෙලා රටේ යහපැවැත්ම නැති වෙලා රටේ බංකොලොත් භාවය අබලන් තත්වයකට පත් වෙනවා. එක් පැත්තකින් මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ටියුෂන් දෙන්න ආවට මිනිමරුන් ටික තාම නතර කරගන්න බැරි වෙලා තිබෙනවා. දූෂණ වංචා ගැන කතා කරාට එක හොරෙක්ව අල්ලගෙන හරියට නඩුවක් දාගන්න බැරි වුණා. උසාවියට ගේනවා, අප ලැබෙනවා, ඔවුන් නිදහස් වෙනවා. ඊළඟට රටේ ආර්ථිකය විධිමත් තැනකට ගෙනෙනවා කිව්වා. ගෙනාපු ආර්ථික විධිමත් කමක් නැහැ. හාල්, පොල්, ලුණු පොල් කට්ටේ ඉඳලා මහ ජනතාවට වැඩි මුදලක් ගෙවන්න තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. මාස 6ක් ගත වෙලත් තමන්ගේ දුර කාලයෙන් මම හිතන්නේ 10න් පංගුවක් ගත කරලත් තාම ජනාධිපතිවරයාට හැකියාව ලැබිලා නැහැ මහ ජනතාවට විශ්වාසයෙන් තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල මොකක්ද කියලා කියන එක. ඒ නිසා මහ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා. මේ
කතා කරන එකයි රටක් කරලා පෙන්වන එකයි රටක් කරනවා කියන එකයි කාරණා දෙකක් කියන එක අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා අවසන් වශයෙන් මම කියන්න කැමති ගමේ බලය දෙද්දිත් තමුන්නාසලා බොහෝම අවබෝධයෙන් කටයුතු කරන්න. මොකද ගමේ බලයත් බෝක්කුවක ඉඳගෙන කයිවාරු ගහන පුද්ගලයෙකුට ලබලා දුන්නොත් තමුන්නාසලාට වෙන්නේ ගමේ ඉන්න ගමනුත් අර අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා ගිහිල්ලා පාර්ලිමේන්තුවේ අහන් ඉන්නා වගේ කයිවාරු කාර්යයන්ට අහන් ඉන්නේ. ප්‍රාදේශීය ආයතන තිබෙනවා 320කට ආසන්න ප්‍රමාණයක්. මේ 320 බහුතර බලයක් ගන්න සමග ජන බලවේගයේ අවශ්‍ය ක්‍රියාමාර්ගය අරගෙන තිබෙනවා. කියන්ට සන්තෝෂයි මහජනතාව දැන් දැනුවත් වෙලා තිබෙනවා කතාකාරයන්ට කයිවාරු කාර්යයන්ට බලය ලබා දුන්නොත් සිද්ධ වන්නේ මේක කියලා ලියලා තියාගන්න. වැරදි කයිවාරු කරුවන්ට නැත්තම් වැරදි දූෂිතයන්ට ඒක මාලිමා වේවා පොහොට්ටු වේවා වෙනත් පක්ෂයක වේවා වැරදි මිනිසුන්ට බලය ලබා දුන්නොත් මේ රටට සිදුවෙමින් පවතින දේ තමුන්ගේ ගමටත් ඔබතුමන්ලගේ ගමටත් සිද්ධ වෙනවා. එතකොට ගමේ කයිවාරු කරුවන් ගැන අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ගමට විය යුතු සේවාවන් ටික සිද්ධ වෙන්නේ නැති වෙයි. ඒ නිසා අපි මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ මාස 6 ගත වුණු තත්ත්වෙම තේරුම් අරගෙන මේ වෙලාවේ පළාත් පාලන ආයතනවල බලය සමග ජන බලවේගයට ලබා දෙන්න. මොකද අපි සමග ජන බලවේගයේ මෙවර නාම යෝජනා ලබා දීමේදී අනිකුත් පක්ෂවල හොඳ අයට අනිකුත් පක්ෂවල හොරකම් කරපු මරකම් කරපු දූෂිතයන්ට අපි ලබා දීලා නැහැ. ඒකට විශාල වෙහෙසක් අපේ පක්ෂයේ මහලේකම්තුමා නායකතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් කරා සංවිධායකවරු සෑහෙන්න මහන්සි වුණා. ඒ නිසා තමුන්නාසලට අපි හොඳ කණ්ඩායම් ඉදිරිපත් කරලා තිනවා හැම කොට්ටාසයකටම හැම ආසනයකටම. ඒ අතුරුනුත් හොඳම පුද්ගලයන් තෝරලා තමන්ගේ ගමන නියෝජනය කරන්න යවන්න කියන කාරණයත් මතක් කරමින් මගේ අදහස් ප්‍රකාශ කිරීම මම මේ සමාප්ත කරනවා. තමුන්නාසලට තිබෙනවා නම් යම් ප්‍රශ්න ඒ පිළිබඳ අහන්න පුළුවන් කියලා මම දැනුම් දෙනවා. ඔබතුමාලට ආරාධනා කරනවා මේ ප්‍රශ්න අහන්න කියලා. අනුරුවන් සම්බන්ධ පැනෙන සම්බන්ධතාවය කරා මහින්ද මහත්තයා tie ඒ සම්බන්ධ නිවේදනයක් කරලා තිබ්බා. අපි දැක්ක මේ සමාජ මාධ්‍ය සංස්කරණය වෙනවා නැවත වතාවක් වර්තමාන ජනාධිපතිතුමා මේ මන්ත්‍රීවරයෙක් කියලා ඉන්න වෙලාවේ බුදුමත් එක්ක කරපු රූපවාහිනී වැඩසටහනකට ඔහු කියන මේ යුද්ධය සම්බන්ධව මේක මේ රට ඇතුලේ වෙච්ච දෙයක් එක සමරන්න ඕනේ නෑ. ඒ සමාජ මාධ්‍යයත් යන්නේ එහෙම ප්‍රතිචාරයක් දුන්න කෙනෙක්ගෙන් මේක සාධාරණයක් වෙන්න බෑ කියන කාරණාව තමයි ඔබතුමා ඉස්සරහ සඳහන් කරා වගේ. මම හිතන්නේ ඒක මට දැන් ඔබතුමා අහනකොට මේක දැන් මේ මොහොතේ සිද්ධ වුණා ජනාධිපතිතුමා මගේ ඉස්සරහින් ඉඳන් ওই කතාව කිව්වා කියන එක මට දැන් දැනෙනවා. මොකද ඒ වෙලාවේ මමත් ටිකක් වික්ෂිප්ත වුණා ඇයි ඔහු එහෙම කියන්නේ කියලා. මට සමස්ත අදහසක් විතර ඔහු ඉදිරිපත් කරේ ලංකාවේ ත්‍රිමුද හවුදාව කරපු යුද්ධ මොකද්ද? ඒකෙන් ලැබපු ජයග්‍රහණය මොකද්ද? අපි මේක අනුමත කරන්නේ නැහැ වගේ අදහසක් තමයි ඔහු ඒ වෙලාවේ ඉදිරිපත් කරේ. සමහරට ඒ වෙලාවේ ඔහු ජනාධිපති වෙයි කියලා හිතන්න නැතුව ඇති. නමුත් මට ඒ වෙලාවේ හැඟුණේ මේ යම්කිසි පාර්ශවයක් සන්තරපණය කිරීමට මේ ප්‍රකාශය කරාද කියලා. මොකද ඒ වෙලාවේ ඔවුන් මේ යුද්ධයේ වාසිය නැත්තම් මේ ත්‍රස්තවාදය තුරන් කිරීමේ වාසිය වෙන කිසිවෙකුට යනවට අකමැත්තක් දක්වන්න ඇති මේ මොහොතේදී මම හිතන්නේ ඒ අදහස් කිරීම තුළ ගම්‍ය වුණේ අර බලය ලබා ගැනීම සම්බන්ධයෙන් කවුරුත් සන්තෝෂ කිරීම අවශ්‍යයි කියන න්‍යාය තුළ කටයුතු කරන්න ඇති. නමුත් මමත් ඒ වෙලාවේ නිවේදකයා මාධ්‍යවේදියා විදිහට මමත් එකවර වික්ෂිප්ත වුණා. ඇයි මේ ත්‍රිවිධ හමුදාව ත්‍රස්තවාදයේ නිම කිරීම සම්බන්ධයෙන් මම අහව ප්‍රශ්නයට ඔහු එවැනි උත්තරයක් ලබා දුන්නේ කියලා. ඒ වගේම පහුගිය කාලයේදී වර්තමාන රජය හැම වෙලටම කියපු දෙයක් තමයි මේ ත්‍රිවිධ හමුදාව වෘත්තීය නැහැ. මේක වෘත්තීය කරන්න ඕනේ. වෘත්තීය කරන්න ඕනේ කියන එක අදහස් කරන්නේ වෘත්තීය නැහැ කියන එකනේ. හැබැයි අපි කවදාවත් එහෙම කියලා නැහැ. මොකද අපේ රටේ ත්‍රිවිධ හමුදාව මේ යුද්ධයේදී කටයුතු කරපු ආකාරය ඉතාම ප්‍රශංසනීය කියලා ජාත්‍යන්තරයේ ඒ අවස්ථාවේදී කියලා තියෙනවා. සහ අපේ රටේ හමුදා නීතිය තුලම යම්කිසි කෙනෙක් ඝාතනයක් කරා නම් ඒවට දඬුවම් කරන ක්‍රම තියෙනවා. අනික මේක යුද්ධයක්. මේ යුද්ධයේ පැවතුනේ ත්‍රස්තවාදීන්ට එරෙහිව. දමිළ ජනතාවට එරෙහිව කවදාවත් යුද්ධයක් පැවතුලා නැහැ. අපි කවදාවත් එහෙම යුද්ධ කරන්න කියලා අපි කරන්න දෙන්නෙත් නැහැ. අපි දමිළ ජනතාවට අසාධාරණයක් වෙන දෙයකට අපි කවදාවත් මැදිහත් වෙන්නේ නැහැ. ඒක ඉතිහාසෙත් කරා අදත් කරනවා හෙටත් කරනවා. අපි විශ්වාස කරන්නේ අපේ පක්ෂයේ මතය තමයි මේ රටේ හැම ජනතාවක්ම සිංහල දෙමළ මුස්ලිම් වර්ග මේ හැම කෙනෙක්ම ශ්‍රී ලාංකිකයන්. ඔවුන් වෙනුවෙන් අපි මේ නියෝජනය කරන්නේ. එහෙම නැතුව ඔවුන්ගේ ප්‍රශ්නවලට දේශපාලන අතපෙවීමක් කරලා ඔවුන්ව රවට්ටන එක තාම වැරදි. ඒ නිසා මට කියන්න තිබෙන්නේ ජනාධිපතිතුමා මට මතක විදිහට 2019 මම කරපු ඉන්ටර්විව් එකක්. එතෙන්දී ඒක කිව්වා වර්තමාන ජනාධිපතිවරයා. එතකොට අර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරේ. මාලිමාව නියෝජනය කරමින් කටයුතු කරේ. ඉතින් මම දකින්නේ
මේක මේ රටට මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕනි මෙවැනි තත්ත්වයක් ප්‍රශ්නයක් මතු වුණාම. සමහර චෝදනා කරන මේ පිටපස්සේ ඩයස්පෝරාවේ ඉන්න පුළුවන් ඕන් තමයි මේ දැන් මේ දේවල් ක්‍රියාත්මක කරන්නේ මේ රටවල් වලට බල කරන්නේ කියන කාරණාව. එතකොට දැන් මේ ආණ්ඩුවත් මේ රජයත් අසුරවන්න පටන් ගන්න කියන කාරණාවද ඔබතුමාලා කියන්නේ? දැන් අපි මේ ප්‍රශ්නේ දිහා බලන්නේ ඊටාම පුළුල් මනසකින්. දැන් අපි දැක්කා සජිත් ප්‍රේමදාස මහත්මයාට සාම්ප්‍රදායික ලැබෙන මුස්ලිම් දෙමළ ඡන්ද නවත්තන්න සිදුවුණු කටයුතු කොහොමද කියලා. මම ඒක මේ ප්‍රසිද්ධ මාධ්‍යයේ තවදුරටත් මේක වැඩිදුරටත් මම මේ වෙලාවේ කතා කරන්නේ. නමුත් මේක ඊටාම සංවේදී කාරණයක්. ඒතර අපි පක්ෂයක් විදිහට දකින්නේ යමෙක් ශ්‍රී ලාංකිකෙක් නම් ඔහු දේශීය වශයෙන් මෙරට ජීවත් වුණත් පිටරට ජීවත් වුණත් ඔවුන් සහයෝගය දක්වන්න ඕනි මේ රට යහ පැවැත්මෙන් පවත්වගෙන යන්න. එහෙම නැතුව රට විනාශ වෙන විදිහට කවුරු උසිගන්වලා නැත්නම් යම් පාර්ශව ඇවිල්ලා දේශපාලන මැදිහත් වීම හරහා බලය ලබාගෙන මේ රටේ අනාගතය වෙනස් කරන එක නෙවෙයි. අපි කෙටියෙන් කිව්වොත් ජාත්‍යන්තර අතපෙවීම වලට අපි විරුද්ධයි. නමුත් රට තුල යම් කිසි කෙනෙක් මානව හිමිකම් උල්ලංඝනය කරලා තියෙනවා නම් රට තුල යාන්ත්‍රණයකින් ඒකට කටයුතු කරන්න ඕනි කියන එක අපි නිරන්තරයෙන්ම කියපු දෙයක්. ඒකට ගොඩක් අභියෝග තිබෙනවා. දැන් අපි මෙතන දකින කාරණය තමයි මේ රජය කියනවා ඒකපාර්ශ්වික තීරණයක් ගත්තා කියලා. ඒකේ මට ගම්ම්‍ය වෙන්නේ ඒ කියන්නේ අපිත් එක්ක කතා කරා නම් අපි මීට වඩා සහයෝගයෙන් මේකට කටයුතු කරනවා කියන එකද? මම එක ප්‍රශ්නයක් අහන්නේ. ඒකපාර්ශ්විකව මේ තීරණය ගත්තා කියලා මහ බ්‍රිතාන්‍යයට චෝදනා කරනවා නම් අදහස් කරන්නේ අපිත් එක්ක කතා කරලා මේක ගන්න තිබ්බද? ඊළඟ රජය කියනවා සංහිඳියා යාන්ත්‍රණයට ව්‍යාකූලත්වයක් ඇති වෙනවා. මොකද්ද ව්‍යාකූලත්වය? යම් කිසි පාර්ශවයක් එක්ක ඔය ඔබ කියන ඩයස්පෝරාව එක්ක මොනියම්මෝ පාර්ශවයක් එක්ක තරවකරුවන් පිරිසක් එක්ක හරි කායත් එක්ක හරි දේශීය විදේශීය වේවා මොකක් හරි එකඟතාවයක් තිබ්බද ජනාධිපතිවරණයට කලින්? එකඟතාවයක් තිබ්බද මහමැතිවරණයට කලින්? දැන් මහජනතාව කතා වෙන එක ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල නොලැබුණු ඡන්ද මේ මාලිමාවට ලැබුණා කියලා. ඒක මහජන කැමැත්ත වෙන්න පුළුවන්. නමුත් මේක අපි පුළුල් ලෙස බලන්න ඕනේ. නැවතත් මම මතක් කරන්නේ අපි පක්ෂයක් විදිහට දේශීයත්වයේ ස්වෛරත්වය රැකෙන්න ඕනේ කියන තැන අපි පැහැදිලිවම ඉන්නවා. අපේ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයාක නිරන්තරයෙන් අනුගමනය කරන පිළිවෙතක්. ඒ පිළිවෙත අපිත් අනුගමනය කරනවා. ජාත්‍යන්තරයට බලපෑම් කරන්න රජයක් ඉඩ දෙනවා නම් රජයක් මේ හරි විදිහට මේකට උත්තරයක් නොදී ඒකපාර්ශ්විකව මේ කටයුතු කරලා තියෙන්නේ. මේ සංවිධානය ව්‍යාකූල වෙනවා කියලා ඇඟ බේර ගන්න බෑ. රජය ඇවිල්ලා උත්තරයක් දෙන්න ඕනේ උන්ගේ මතය මොකද්ද කියලා. මොකද මේ යුද්ධයේදී හැම පාර්ශවයක්ම හැමෝම අගතියටපත් වුණා. යුද්ධ කරේ ශ්‍රී ලාංකිකයන්. පිටින්ගල යුද්ධ කරේ නෑ. ඒතර මේ හැමෝටම අගතියටපත් වෙච්ච අයට යම්කිසි සාධාරණයක් සිද්ධ වෙන්න ඕනේ. හැබැයි යුද්ධක කැටපෝල අරන් යුද්ධ කරන්න දෙපාර්ශවයම. තුවක්කු තියන් යුද්ධ කරන්න. අපි යුද්ධයක් ඇති නොවෙන්න ඕන නිසා තමයි සමගි ජන බලවේගයේ නිරන්තරයෙන්ම මේ සියලු ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධතාවය වැඩි වෙන්න කටයුතු කරන්නේ. අපි කටකින් වචනයක් කියන්නේ යම් පාර්ශවයකට කනගාටුවක් වෙන විදිහේ කාරණයක්. දැන් අපේ නායකතුමා පිළිබඳව හොයලා බලන්න. එතුමා කිසිම විදිහකට මේ ඊයේ පෙරේද දීපු නොමිනේෂන් වලදී හැම කෙනෙකුටම සාධාරණයක් වෙන්න ඒක ඉෂ්ට කරන්න ඔහු පුද්ගලිකව වෙහෙසුණා. ඇයි අපි එහෙම කරන්නේ? මෙතන අපි සිංහල, අහවල් අය දෙමළ, අහවල් අය මුස්ලිම්, මේ කණ්ඩායම කතෝලික, මේ කණ්ඩායම ක්‍රිස්තියානි, මේ කණ්ඩායම චෙට්ටියාන් මේ විදිහට බෙදුවම දේශපාලන වාසිතක රටට මේ විනාශය වෙනවා. අද මේ ආණ්ඩුවට කෙලින් රට ගැන හිතලා කතා කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන එක නිසා. රටේ ත්‍රස්තවාදයේ රට මුදවා ගන්න සේවයේදී නැතිනම් වැඩ කරපු අය රකින්න ඕනේ නැත්නම් හැම රජෙම. ඒ කියන්නේ නැති හැම රජෙම මේක කරා. ඒකද අපි කියන්නේ දැන් මීට කලින් සිටි රජයන් මේක කරා. යහපන් රජයත් ඒක කරා. එතකොට දැන් අපි කියන්නේ රජයේ ඒ රකින්න පිළිවෙත කියන්නේ. මේක ඒකපාර්ශ්විකව ගත්ත තීරණයක් අපිත් එක්ක කතා නොකරන කියන එකෙන් මොකද අදහස් කරන්නේ? ඒක නෙවෙයි ආණ්ඩුව කරන්න ඕනේ. ආණ්ඩුව කරන්න ඕනි මේ සම්බාධක සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය සහ රට තුල කරන දේශීය යාන්ත්‍රණය පිළිබඳව ප්‍රකාශයක් කරන එක. දැන් ව්‍යාකූල උනේ මොකද්ද කියන දැන් මම සරල අභියෝගයක් මේ කරන්නේ. ඒකපාර්ශ්වික කියන අදහස් කරේ මොකද්ද? ඒ කියන්නේ ද්විපාර්ශ්වික වුණා නම් මේකට සහයෝගය දක්වනවා කියන එකද? ව්‍යාකූල උනේ මොකද්ද? මහජනතාව දැනුවත් කරන්න ඕනේ. ඒ කියන්නේ ව්‍යාකූල තත්වයක් අවුලක් ඇති වුණා කියලා මාස 6ක් ආණ්ඩු කරලා කියනවා කියන එකෙන් අදහස් වෙන්නේ මට දැනෙන්නේ
මෙයාලා මොන හරි යටින් මේකට කැමැත්ත මොන හරි දෙයකට එකඟතාවයක් පළ කරලා තිබෙනවා. එහෙම නැත්නම් ව්‍යාකූල වෙච්ච දෙයක් කියන්න එපා. දැන් එහෙම යාන්ත්‍රණයක් තාම මේ රට තුල පිටවල නැහැනේ. එහෙමනම් මට පැහැදිලි වෙන්නේ මොනයම් හෝ විදිහක එකඟතාවයක් තිබිලා තිබෙනවා බලය ලබා ගැනීමට පෙර. මොකද මේ බ්‍රිතාන්‍යයට මේක ඉදිරිපත් කරපු മന്ത്രിවරයා කතාවෙත් ඔහු ව්‍යංගාර්ථයෙන් කියනවා යම් ඕනි එහෙම නැත්නම් එතුමාගෙන් හරි මේ වැඩේ ඉගෙන ගන්න ඕනේ. දැන් මම බොරුද කියන්නේ? දැන් මේ මාධ්‍ය මේ කරන ප්‍රකාශයට සජිත් ප්‍රේමදාස මහත්මයාට බණි. අපි පැහැදිලිව කියලා තියෙනවා අපි මේ රටේ කිසිම කෙනෙක් ඛණ්ඩනය කරන්න අපි ඉදිරිපත් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය මේ රටේ හැමෝම ශ්‍රී ලාංකික විදියට පවතින රටක් ඇති කරන්න. අපි ජාතිය, කුලය, ආගම, ගියපු පාසල, ඉපදුණු ගම, ඉපදුනේ මහා ස්පිරිතාලේද, පුද්ගලික වාට්ටුවේද කියන එකෙන් මිනිසුන්ව බෙදන්නේ නැහැ. ඒ තරන්න මේ රට ගිහිල්ලා තිබෙන්නේ. මේ බෙදීම තුලින් බලය ලබා ගැනීමට ලස්සනට මාලිමාව කරා. පොඩි පොඩි ජන කොට්ටාස වලට එක පොරොන්දු ඉෂ්ට කරා. පොරොන්දු කිව්වා. දැන් ඉෂ්ට කරගන්න බැරි වුණාම කවුද? මේක දැන් වරදිකාරය වෙලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයා. ඒකනේ සමග ජන බලවේගයටයි සජිත් ප්‍රේමදාස මහත්මයාටයි මේ ගහන කැම්පේන් එක පටන් ගන්න තියෙන්නේ. කවුද? ඒ ලිස්ට් එක ඇතුළට කරුණාමානවත් ඇතුළු කරන්න උන් සූක්ෂම වෙලා තියෙනවා. මේක සමාජයට කරලියට අරගෙන නැහැ. ඒක තමයි මම කියන්නේ. ඒක තමයි මම කිව්වේ. දැන් මේ සම්බන්ධයෙන් මම දැක්ක ඒ රජයේ මාධ්‍ය අර නිල මාධ්‍ය හමුවේ වුණත් අය മന്ത്രിවරුන් ඇමතිවරුන් ඇඟ බේර ගන්නවා. දැන් අපි මේ විපක්ෂයේ කණ්ඩායමනේ. අපි විපක්ෂයේ කණ්ඩායම. දැන් කරුණාමාන් ත්‍රස්තවාදයේ අතහැරලා ඔව් සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට ආපු එකක්. මම කියන්නේ මේ නම් වශයෙන් නෙවෙයි. මොනියම්මෝ පුද්ගලයෙක් මානව හිමිකම් උල්ලංඝනය කරලා තියෙනවා නම් ඒකට දඬුවම් කරන එක වෙනම එකක්. මිත්‍රයා මම යුද්ධය වාර්තා කරපු මාධ්‍යවේදියෙක්. එහෙම යුද්ධය වාර්තා කරලා යුද්ධය ඇහැට දැකපු මාධ්‍යවේදීන් ඉන්නේ ඊටාම සුළු පිරිසයි. ඒ නිසා ඒ පිළිබඳව මම කතා කරන්න කැමති නෑ. මොකද ඒව ගොඩක් සංවේදී කාරණා. මේක සිවිල් පුරවැසියන් විදියට යුද්ධය දැක්කේ මාධ්‍යවේදීන් කීප දෙනෙක් පමණයි. ඒක එක්කෙනෙක් මම. ඒ නිසා යුද්ධයක් කරපු කෙනෙක් කවදාවත් යුද්ධයක් ආපම ඕනි කියන්නේ නැහැ. ඔබතුමා කතා කරලා බලන්න හමුදාවේ හිටිය ඉහළ නිලධාරීන් කවදාවත් යුද්ධයක් එපා මේ ඕනි කියලා කියන්නේ නැහැ. මොකද ඒක දැකපු කෙනා ඒක දන්නවා. ඒ නිසා මේ රට නැවතත් අගාධයකට යවන තත්වයට කටයුතු කරන රජයේ මීට වඩා වක්කීමෙන් කටයුතු කරන්න ඕනේ කියන එක අපි තරයේ කියනවා. අපි තරයේ කියනවා මේ රජය ඇඟ බේර ගන්න තමයි උත්සාහ කරන්නේ. මොකද දීප පොරොන්දු විශාල පොරොන්දුයක් දුන්නනේ. මොනවද නොදුන්නේ කියන්නකෝ. මොනවද නොදුන්නේ කියන්නකෝ. ලොසින්ජරේ ඉල්ලන පොඩි බබාගේ ඉඳලා නේද? අර මේ අරකු කාලේ ඉල්ලන මිනිස්සයාට පොරොන්දු දුන්න ඕන මම සිංහලේ සරලව කිව්වා. පොරොන්දු නොදිච්ච කෙනෙක් නෑ. හැබැයි අපි දනන් හිටියා මේ කියන පොරොන්දු මේ කියන දේවල් මේ විදිහට කරන්න බැහැයි කියලා මාස 6ක් ගත වෙන්න කලින් ජාත්‍යන්තර දැන් අතපවනවා. අතපවල නැද්ද බලන්න. පහුගිය කාලේ පුරාවට මොකද උනේ? ජාත්‍යන්තරේ මාස 6ක් යන්න කලින් අතපවනවා. ජාත්‍යන්තරේ මේ රටට බලපෑම් කරනවා. ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන් බලන්න මේ සිද්ධ වෙන දේවල්. ඉතින් මේක ඊටාම භයානක තත්ත්වයක්. මේ භයානක තත්ත්වයේ මැඩපවත්වන තාම රජයේ නිෂ්ක්‍රියාමාර්ග ගන්න නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. දැන් අපි දැක්ක ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා කියනවා මාධ්‍ය අමුකේ මේ අරුමුද ඇති වෙලා මොනියම් හෝ ගැටලු ඇති වෙන්න පුළුවන් මේ ආණ්ඩුවට. හැබැයි මේ ආණ්ඩුව නම් දෙන්නේ එහෙම ගන්න එන්නත් එපා කියලා මේ අනතුරු ඇවිල්ලා කරන්නේ. ඔව් ඉතින් සමහරට ඔවුන් හිතනවා ඇති ගණ්ඩාවත් දෙන්නම් උඹලට කියලා. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කොහොම හරි බැරි වුණාම ගියානේ. පතරොන් පාවිච්චි කරේ නෑනේ ඔහු. අපි ඔහුගේ දේශපාලන අනුමත කරන්නේ නැහැ. ඔවුන් තමයි මේ විනාශය ගෙනාවේ මේ රටට බොරු කියලා. ඒ රාජපක්ෂ කඳවුර තමයි මේ රට විනාශ කරේ. එදා ඉඳලා බොරු කියලා ආර්ථිකය විනාශ කරලා මේ අනවශ්‍ය සුදුවලිය ඇති කරලා විනාශ කරා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ බැරි වෙනකොට දාලා ගියා. දැන් ඔය කියන නියෝජ්‍ය මාත්‍ර මම දැක්කා. ඔහු පමණන්නේ ඔහු වහසිබස් දොඩන්නේ දෙන්නේ නැහැ. ඒ කියන්නේ කරගෙන යන්න බෑ කියන එකට එක. ඊළඟට ගණ්ඩාවොත් බලාගමු. ඒකනේ දෙක. දැන් සාමාන්‍ය මම දැක්ක දැන් අපේ ආසනවල මාලිමා മന്ത്രിවරුන් දැන් කැම්පේන් කරන්නේ අපිට ඡන්දෙ දෙන්න මොකද්ද හේතුව? 20ක් අපි කරන්න කියලා. දැන් අවුරුදු 20කට ගණන් හදලා තියෙන්නේ. තේරුණාද? ඉතින් මේ 3-2 බලය ලැබුණ එක ඔවුන් දන්නේ නැහැ. මහජනතාවත් 3-2 බලයක් ඕන්ට යයි කියලා හිතුවේ නැහැ. ඒලාවේ අර තිබ්බ පීඩණයට සහ අනවබෝධයකින් මේ ඡන්දය ප්‍රකාශ කරා. ඉතින් මේ අපි කියවන 3-2 බලය කියන එක හරි භයානකයි කියලා. අපි කවදාවත් 3-2 බලයක් ඉල්ලුවේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයා කොහේ හරි තැනක 3-2 බලයක් මට දෙන්න ඕනි කියලා
කියලා තියෙනවා නම් අපිට ඔප්පු කරන්න. කවදාවත් ඔහු එහෙම කිව්වේ නැහැ. ඔහු කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය දෙන්න. හැබැයි බලය ගන්න බොරු කියන්නේ නැහැ කියලා කිව්වා. සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වේ එක බොරුවක් කියන්නේ. පුළුවන් නම් එක බොරුවක් කියන්න මොනවා හරි බොරුවක් කිව්වද කියලා. වැඩි ඕනේ නැහැ. දැන් මම මේ දවස්වල රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කඳවුරේනේ. දැන් ඕගේ කණ්ඩායමත් සජිත් ප්‍රේමදාස මහත්තයාට ගහනකොට සජිත් ප්‍රේමදාස මහත්මයා රනිල් මහත්තයාට ගහන්න ගියේ නැහැ. නිසා අපි මේ දකින්නේ මේ රට මේ අගාධයට යන්නේකට වල කපන්නේ ආණ්ඩුව. මොකද ආණ්ඩුවට රජය පවත්වාගෙන යන්න බැරි වුණාම ඒ කට්ටිය තව ව්‍යාකූල තත්වයක් ඇති කරනවා. ඕක සාමාන්‍ය ක්‍රමයක්නේ. ව්‍යාකූල බවක් ඇති කරලා ඒ ව්‍යාකූලත්වය තුළ සවයි වෙන එකත් එක්තරා ස්ට්‍රැටජි එකක්. ත්‍රස්තවාදීනුත් එහෙමනේ. ත්‍රස්තවාදීන් හැම වෙලෙම ප්‍රශ්නයක් ඇති කරලා ප්‍රශ්නය තුළ තමයි ඉන්නේ. දැන් මේක තමයි මෙතන සිද්ධ වෙන්නේ කියන කාරණය තමයි අපිට දැනෙන්න තියෙන්නේ. දැන් ජනතාවට මොකද එහෙම වෙලා නැද්ද මේ ආණ්ඩුව ඇවිල්ලා අපි දකිනවා දැන් ආණ්ඩුව ඇවිල්ලා කියනවා කොච්චර හොඳයි දැන් බඩුලා කියනවා මිනිස්සු ජනතාව ආරාධනා කියනවා. මම එක දෙයක් කියන්න ඕනේ. රටේ දූෂණ වංචා විරෝධී සංස්කෘතියක් හදන්න ආණ්ඩුව යම් සාධනීය පියවරවල අරන් තියෙන අඩුම තරමේ හොරකම් කරන එක හොඳ නැහැ දූෂණ වංචා හොඳ නැහැ කියන එකට මතයක් හරි ඇති කරපේක ලොකු දෙයක්. අපි ඒක කියන්න එපා. රයිට්? ඊට පස්සේ මේ මහජනතාවට මේ V8 එකෙන් කෙනෙක් එන්න ඕනි ඡන්දය ඉල්ලන්න කියන එකත් නැති කරපේකටත් මම ස්තුතිවන්ත වෙනවා. හරිද? හැබැයි මහජනතාවට දීපු පොරොන්දු වලින් ලැබුණු දේ මොනවද? දැන් ගමේ ගොඩේ මහජනතාවගේ අපි දන්නවා රජයේ සේවකයෝ වැටුප් වැඩිවීමක් බැලුවා. වැටුප් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැනේ. ඊටාම සුළු සොච්චමක්. ඒ සොච්චමයි අර කොළඹ මිලංකා දර්ශකයයි උද්දමනය බැලුවාම මෙතන ඒක ගැලපෙන්නේ නැහැ. ආහාරවල මිල කොච්චරද කියලා බලන්න. පොත්පත්වල මිල කොච්චරද කියලා බලන්න. ලක්ෂයකමාරේ උපයනට ගෙවන බද්ද එකමාරට ගෙනාවට ඒ අඩු වෙන ගෑල්ල කොහෙන්ද ගන්නෙ? ලුණු පොල් කට්ටේ. අද ස්පිරිතාල කොච්චර බෙහෙත් හිඟයිද? ඊළඟට දැන් වාහන ගෙනල්ලා එතන වෙච්ච ප්‍රශ්නේ බලන්න. දැන් සමහර වාහන මම දන්නවා අර මට කීප දෙනෙක් කතා කරා වාහනේ LC අරිනකොට තිබ්බේ බද්ද වෙන බද්ද ලංකාවට ගෙනාවින් පස්සේ මෙන්න බද්ද වැඩි කරලා. මම ඒ ආයතන නම් කියන්නේ ඒක අර ප්‍රොමෝෂන් එකක් කෙන හින්දා. ඉතින් මේ එක තැනකවත් ප්‍රශ්නයක් නැතුව දෙයක් සිද්ධ වෙලා නැහැ. ප්‍රශ්නයක් නැතුව සිද්ධ වෙලා තියෙනවා. ඔවුන් කියනවා රට ගිහිල්ලා රුපියල් 17000ක තමයි මං කාලා ආවේ. ඒකේ සල්ලි ටික අපි ලබා දුන්නා. නැත්තම් මංගට පොලිස් නිලධාරීන් දෙන්නෙක් පමණයි ඉන්නේ. එහෙම කියලා කියනවා. අහස යන්ත්‍රාවෙන් ගිහිල්ලා කාර්යක්ෂම වැඩ කටයුතු කරන ජනාධිපතිවරයාව අන්දන ඔහුගේ පාර්ලිමේන්තුවේ කට්ටිය සර් පාරේ යන්න කියලා. ඉතින් මේක රටක් කරන්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි. ඇත්තම ජනාධිපතිතුමා පව්. ඒක පව් කියලා කියන්නේ මට කියන්න තියෙන එච්චරයි. ඒ කියන්නේ මේ එතුමාගේ කණ්ඩායමට තේරෙන්නේ නැහැ මේක. ඉතින් මහ ජනතාවට දැන් හරි තේරුම් ගන්න ඕනි මේ වෙලාවේ මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා ඊළඟ ජාතික நாயකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස මහත්මයා. මහ ජනතාවට ඇස්සරලා තියෙනවා සජිත් බොරු කිව්වේ නැහැ කියලා. මම ආනන්ද පාලිත සමගි ඒකාබද්ධ වෘත්තීය සන්ධානයේ සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක අද මේ මාධ්‍ය හැමෝට එකතු වෙන්නේ ප්‍රධාන කරුණු තුනක් ගැන කතා කරන එකක් පළාත් පාලන මැතිවරණේ නම් කරාට පස්සේ ලංකා ඉතිහාසයේ පළමු වරට මැතිවරණ කොමිසමක් පත් කරලා ඡන්ද ක්‍රියාවලිය ස්වාධීන කරන්න කටයුතු කිරීම තුළ අඩුම කාලයක් තුළ මාස 6ක් තුළ මැතිවරණයක් ආපුවම මැතිවරණ නීතිත් ආයතන නීතිත් උල්ලංඝනය කරමින් මැතිවරණ කොමිසම මාර්තු 3 වෙනිදා නිකුත් කළ ලද චක්‍ර ලේඛනයත් අමුමු එලිපිටු උල්ලංඝනය කරමින් ආණ්ඩුවේ නොහැකියාවක් වැඩ කරන ජනතාව ආණ්ඩුවෙන් ඉවත් වී තිබෙන බව මනා වැටහීමක් තියෙන ආණ්ඩුව ස්වාධීන මැතිවරණ කොමිසමට බලපෑම් කිරීමේ කරුණු හෙළි කිරීමටත් ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදාවේ සම්බුලිසායට සම්බාධක පැනවීම පිළිබඳව සහ පොලිස්පති වැඩබල්ල පොලිස්පති දැන්ට සිරේ ඉන්න දේශබන්දු තෙන්නකොන් මහතා පිළිබඳව කරුණු ඉල්ලනවා. දැන් මේක හොඳම දේ තමයි මාධ්‍යවල පෙන්නුවා හිටපු හමුදාපති සවේන්ද්‍ර සිල්වා හිටපු හමුදාපති ජයකත් ජයසූරිය හිටපු නාවික හමුදාපති වසන්ත කරනාගොඩ කරුණා අම්මා මේ සියලු දෙනාගෙම එංගලන්තයට ඇතුල් වීම තහනම් කළා තියෙන ඔවුන්ගේ දේපල ඒ රටේ තියෙනවා තහනම් කරන්න ක්‍රියාමාර්ග අරන් තියෙනවා. හැබැයි රජය වෙනුවෙන්
විදේශ ඇමතිතුමා ප්‍රකාශයක් කරන්නේ ඒක තරය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක සංහිඳියාවට ගැටලුවක් කියලා බේරා ගැනීමේ කතාවක් පමණයි කරන්නේ. ලාල්කාන්ත මහත්මයා කියන ඇමතිවරයා කියනවා අපි මේකට උත්තර දෙන්නේ අපිට මේ එංගලන්ත සමග ගැටලු අතු නොවන ආකාරයට. ඒ කියන්නේ රටට කොතරම් බලපෑම් කරත් විදේශීය රාජ්‍යයක් ඉස්සෙල්ලා ඔවුන්ගේ ගනුදෙනු බේර ගන්න ඕන හින්දා රටේ ස්වෛරීභාවයත් ත්‍රස්තවාදී නැති කිරීමට ජීවිත පරිදු කර තිබ්බ හමුදා විරෝංග බිල්ලට ගත්තට කමක් නැහැ කියන පදනමින්. දැන් අපි මේ හමුදා විරෝංග විතරක් නෙමෙයි කරුණා අම්මන්ටත් ඇයි මෙතන ඇතුළත් කරේ. ඉතා පැහැදිලිව තියෙනවා මේකෙන් පේනවා එංගලන්තයේ නවමැතිවරණයෙන් පත්වෙච්ච විදේශ ලේකම්වරයා සංගරීගේ පුතා ඉතා මැනවින් පෙන්වන දෙයක් තමයි LTT ජාතිවාදී ත්‍රස්තවාදයේ හමුදාව සහ ත්‍රිවිධ හමුදා මුල්ලේ කරලා ඒක අවසන් කිරීමත් කරුණා අම්මාන් LTTෙන් මිදලා රජයේ පැත්තට ඇවිල්ලා ඔහුගේ කණ්ඩායමේ සහායක LTT ගමන් මාර්ග අවසන් කිරීමට මූලිකත්වය ගැනීමත්. දැන් හමුදා විරුවන් ගැන විතරක් නෙමෙයි අපි කරුණා අම්මන් ගැන කතා කරන්න බිය වෙන්නේ නැහැ. හේතුව දැන් තියෙන ආණ්ඩුව හින්දා. මේ ආණ්ඩුව 1971 ගැහුවේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව. රටේ ඡන්දෙපත් වෙච්ච ආණ්ඩුවට එරෙහිව. 83 88 89 සියලු ඝාතන සහ ත්‍රස්තවාදී කැරලි දකුණේ ඔවුන් ඇති කරේ තිබ්බ ආණ්ඩු ක්‍රමයටයි රජයටයි විරුද්ධව. දළදා මාලිගාවට බෝම්බ ගැසීම විතරක් නෙමෙයි උත්තරීතර පාර්ලිමේන්තුව කියන තැනට බෝම්බ ගැසීම ඉඳලා රාජ්‍ය දේපල විනාශ කරේ එතෙන්ට. හැබැයි ඔහුන් ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයට දෙබිඩි මුහුණෙන් ඇවිල්ලා අද පාලනේ ඉන්නවා. එහෙනම් ඔහුන්ට සමාව තියනවා නම් ඔහුන්ව පිළිගත්තා නම් මේ රටේ 69 ලක්ෂයක් කවුරු මොන මතේ හිටියත් කරුණා අම්මානුත් මේ රටේ ත්‍රස්තවාදී නැති කරන්න අපිට ශක්තියක් දුන්නා. ඔහුන් වැරදි මාවතෙන් නිවැරදි මාවතට ආවා. ජවිපේ දකුණේ සිංහලයන් විතරයි මැරුවා කියලා බිමල් රත්නායකලා අතීතේ කියපු අය දකුණේ ඡන්ද බහුතරයකින් ආණ්ඩුව අරගෙන ඔහුන්ට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රහාරයට එන්න පුළුවන් නම් කරුණා අම්මන්ටත් තියෙන. එහෙනම් මේ හතර දෙනාටම එරෙහිව එංගලන්තයේ ගත්ත පියවර අපි දකින්නේ අපේ රටට කරන ලද බරපතල අභියෝගයක්. අපි ඒක පිළිකුලින් යුතු වෘත්තීය සමිති ඉවත දාන්නේ මේ ත්‍රස්තවාදී නවත්තපු හිඳයි නවත්ත ගන්න අපේ රණවිරුවන් ජීවිත පුදුපු හිඳයි මේ භීෂණි නැතුණි. මතක ඇති පිටකොටුවේ බෝම්බෙන් මහ බැංකු බෝම්බෙන් නොයෙකුත් තැන්වල බෝම්බ පිපිරීමේ අපේ වැඩ කරන ජනතාව කොච්චර මිය ගියාද කියලා. රණවිරුවන් වගේම පොලිස් නිලධාරීන් වගේම ජීවිත පිටුවද කියලා. ඒ දවස්වල රැකියාවට යන වැඩියෙන්ම ගෙදර බිරිඳ දරුවෝ බය වුණා. දෙමව්පිය බය වුණා. හැමදාම හවස් වෙනකොට හිටියේ පන්සල් වල කෝවිල් වල පන්සල් පල්ලි වල යාඥා කරමින් කරදරයක් නැතුව ගෙදර මට ගෙනල්ලා දෙන්න මගේ පුතාව මගේ මහත්තයාව මගේ තාත්තලව කියලා. දරුවේ ටියුෂන් ගියාමත් අම්මලා පුදුම බයෙන් හිටියේ. ඉස්සර පවුලේ තුන් දෙනා ගියේ තුන් පැත්තකට එක පිට ගියේ නෑ තුන් විටකට ගියේ. ඒ යුගයේ නැති කරේ මේ රණවිරයෝ. මැදදී එකතු වුණත් වැරදි මාවතින් ආපහු ඇවිල්ලා කරුණා අම්මානුත් ඒ ශක්තිය දුන්නා. එහෙනම් මේක රටට කරපු අනීතික බලපෑමක්. වෘත්තිකයන්ට වැඩබිමට ශක්තියක් ගෙන දීලා අපිට නිදහසේ රැකියාවක් කරන්න ස්වාධීන තත්ත්වය ඇති කරේ මේ විරුවන්. ඔවුන්ට ශක්තිය අවසන් කරන්න ශක්තිය දුන්නු සියලු නායකයන්ටත් අවසන් නියෝගයේ ත්‍රස්තවාදී නිම කරන නියෝග දුන්නු මහින්ද රාජපක්ෂ මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. ඊළඟට දේශබන්දු තෙන්නකෝන් මහතා. දැන් ඔක්කොම කතා කරන්නේ මේකට ගහන්නේ රනිල් වික්‍රමසිංහ කියලාමයි. මේ පත්වීමට එරෙහිව අධිකරණයට ගියේ මමයි අපේ නිර්සම්පාදකයා තමයි දූෂණ විරෝධකේ අපි අස්සම් කළ අධිකරණයට ගියේ. හැබැයි අපි මතක තියාගන්න ඕනේ මේ දේශබන්දු තෙන්නකෝන් මේ පොලිස්පති ධූරයට ගන්න දැඩි උවමනාවක් දැඩි බලපෑමක් තිබ්බ කෙනෙක් හිටියා. ඒකද මේ ආණ්ඩුව කියන්නේ
දැන් පේනවාද මේ නම කියන්න බයයි. නරේන් ප්‍රනාන්දු, ප්‍රසන්න රාන්තුංග, නේ බැසිල් රාජපක්ෂ, මල්වානි නට මාර වැඩේනියකෝ. වසන්ත සමරසිංහ සහෝදරයා ටිරාන් නරස්ගේ නම කියන්න ගිහිල්ලා පොත් කාලේ හැබරිනවා. අන්න ඒකයි. ඇයි මේ ඔය චරිතේ මහජන ආරක්ෂක කමිටුවලා ඉතින් ඔය දේශබන්දු තෙන්නකෝන් ගන්න දැඩි භූමිකාවක් යටින් කරා. රනිල් මහත්තයා මොහොත නොදෙන්න හිටපු පොලිස්පතිගේ සේවා කාලේ දෙපාර දීර්ඝ කරලා දැඟලුවා. හැබැයි නමුත් දැඩි බලපෑමට උට ආණ්ඩුව කරන්න ඕනේ හින්දා අද මේ යන ජවිපේ අනුර ප්‍රමුඛ ආණ්ඩුව ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව දැන් යන පීල්ලට මේ රට ගේන්න කාර්යභාරය කරපු ඒ භූමිකාවට ඉඩ ගන්න ඔහු දේශබන්දු තෙන්නකෝන් පත් කරගන්නවා. ක්‍රමෝදයෙන් ඔක්කොම උල්ලංඝනය වුණත් හැබැයි මේක ප්‍රධාන බීජය තමයි අර වසන්ත සමරසිංහ ගොළු වෙච්ච පුද්ගලයා. එන ඒකින්ද අපි කියන එක තැනකට ගහන්න දෙන්න එපා. මේව ගහන්න හරි තැන් වලට. තමන්ගේ ගජු මිතුරන්ට විදේශීය රටවල ආයෝජනය කරපෙව්වට යාළු මිත්‍රකම් වලට මහින්ද මහත්තයා දිනන්න අනුර කුමාර මෙත්නෝ ඇතුළු ජවිපෙත් ඔය හිටපු මාර්ධන ආරක්ෂකයන්ට එකතු වෙලා පාලංයට LTT එකට ද්‍රවිඩ කන්ද වළක්වන්න සල්ලි දුන්න භූමිකාවට එකතු වෙච්ච නිසා නොයෙකුත් ගණදෙන වලට හිටපු නිසා මොකද පෙරටුගාමින් තා පැහැදිලිව කිව්වා මොකද්ද රටක ආයෝජනය කරා කියලා මේගොල්ලෝ එක්කම. එහෙනම් මේ ඔක්කොම කුණු තියෙන කණ්ඩායම්. ඒ බරපතලදී මේ මොකද්ද මේ මැතිවරණ කොමිසම මාර්තු 3 වෙනිදා නිකුත් කරන මැතිවරණ කොමිසම චක්‍රලේඛනයකින් ඉතා පැහැදිලිව මේ නම් කරාට පස්සේ කිසිදු ස්ථාන මාර්ගසිතුදක් කරන්න එපා බලපෑම් කරන්න එපායි කියලා. ඒ කියලා තියෙද්දි ඡන්දෙට කොච්චර ආණ්ඩුව බයද කියන එක මම මුලින් කිව්වා වගේ පළාත් පාලනය ආවේ මාස 6යි. බය වෙලා තියෙන තෙල් සංස්ථාව කනිත්‍ය සමාගමේ සේවකයන්ගේ තිබුණු වෘත්තීය සමිති නියෝජන සහිත තිබුණු ස්ථාන මාර්ගින් කමිටුව අවලංගු කරලා අත්නෝමතික වයස් ભેදයකින් තොරව ජේෂ්ඨත්වයෙන් තොරව මොකද අවුරුදු 57න් එහා කිසි කෙනෙක් මාරු කරන්නේ නැහැ. ඒව කඩා බිඳ දමලා වැඩිම සේවා කාලයක් ඉන්නදු Tamanට ඕන අරගෙන අද 50 40 මාරු කරා. අපි 24 වෙනිදා ගිහිල්ලා ඒක පෙන්නවා කොමිසමට. කොමිසම හැබැයි ඒක නිවැරදි දුන්නේ නැති අද උදේත් ගියා. අයි අපිට අද උදේ යන්න උනේ. ඔවුන් කියන මේ කියන්නේ අපි මේ සේවා අදාළ වෙන්න ඕනේ නැහැලු. මේ චක්‍රලේඛන නිකුත් කරපු ගමන් එමෙ කපාට ඔක්කොම මාරුවී නවත්තන්න කියන අයිතියන්. මේක සේවා කඩවීමක් නෙමෙයි. මේ ආණ්ඩුව ඔය දැන් සභාපතිලා ඉන්න රාජකරුණ වෘත්තීය සමිති නායකයෙක් වශයෙන් මොනවාද රටට කිව්වේ සේවකයන්ට? ආරක්ෂක ස්ථීර සේවකයෙ ඉඳද්දි ගෝඨාභයගේ රත්නලංකා ගෙනල්ලා සල්ලි ගසා ගන්න රත්නලංකා දාලා ඉන්නවා කියලා. සේවකයන්ට සොච්චංග වැටුපයි දෙන්නේ ඒ වගේ දෙගුණක් සංස්ථාවෙන් සමාගමෙන් ගෙවනවා කියලා. අද ඒ රත්නලංකා සමාගම තවත් සමාජිකව වැඩි කරලා ආරක්ෂාවට අරගෙන තියෙනවා. ඒ තියෙන මොහොතකයි මේ මාරු කරන් කියන්නේ. 24 වෙනිදා චන්දන සූර්යාරච්චි මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයා වෘත්තීය සමිති නායකයෙක් සියලු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කොළොන්නාය කියලා වෘත්තීය සමිති කාර්යාලයක් විවෘත කරනවා. ඔහු එතනද කියනවා මේ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල යාපත්ව යන්න නම් පළාත් පාලන ඡන්දයට ඔබලගේ පූර්ණ සහායය දීලා ඒක දිනවන්න කියලා. මැතිවරණ නීති අමුමේ උල්ලංඝනය කරන්නේ. අපි සහකාර කොමසාරිස්වර මම අද දැනුවත් කර සීල කරුණ එක්ක ඔහු පිළිගන්නවා. ඔහු මේ පළවෙනි තිබිච්ච චක්‍රලේඛන අවලංගු කරලා තියෙනවා තමයි. ඔයා කියන විදිහට නීති වෙලාවෙ හරි කාලය වෙලා නැහැ තමයි. අඩුපාඩු තියෙනවා තමයි. මම ඔහුට පෙන්නුවා 3 වෙනිදා චක්‍රලේඛනේ දාන්නේ. මාරුවීම දාලා තියෙනවා 4 වෙනිදා දිනේ අස්සම් කරලා. මීටර් 200යි දුර තියෙන්නේ ප්‍රධාන මහජන මානව සම්පත්කාරයල ආරක්ෂක අංශයට. එතෙන්ට ලියුම ඇවිල්ලා තියෙන 8 වෙනිදා. හොඳට බලන්න. සීල් එකත් එක්ක තියෙන 8 වෙනිදා. ඒක සේවකයා වැඩ කරන තැන ඊළඟ ගබඩාවට ගිහිල්ලා තියෙන්නේ 17 වෙනිදා 18 වෙනිදා. එතකොට 3 වෙනිදා නවත්තන්න කියන්නේ.
සාමාන්‍යයෙන් ඉස්සර දීර්ඝ කාලීන ගත්තු තීන්දුවක් තමයි මේ නියෝගයෙන් පස්සේ සේවකයෝ මාරු වෙනවා නම් සේව ගැටලුවකට නොවන මාරුවක් නම් අනිවාර්යයෙන්ම මැතිවරණ කොමිසමේ අවසරය ගන්න ඕනේ. ඒ කිසි දෙයක් වෙලා නැහැ. එකින් එක පෙන්නවා අපි මේ ස්වාධීන මැතිවරණ කොමිසමෙන් අහනවා. සේවකයෙක් ඉල්ලලා නැතිව ඒ සේවකයාගේ අයිතිවතුන් සම්පූර්ණයෙන් උල්ලංඝනය කරලා දාස් ගානක් වෙන සේවකයන්ට බලපෑම් වෙනවරින් මේ ස්ථාන මාරුවෙන් කරලා තියෙනවා. කොටගල මිනිහව ගේනවා කොළොන්නාවට. පේරාදෙණිය මිනිහව ගේනවා කොළොන්නාවට. කොළොන්නාවේ සේවකයා යවනවා කොටගලට. බදුල්ලට. මාතරට. මේවා ස්වභාවිකද? යුක්තිසහගතද? ස්වභාවික යුක්ති ධර්මයටත් මැතිවරණ ක්‍රමයටත් විරුද්ධයි. ඒකෙන් අපි කොමසාරිස් ජනරාල්තුමාට අපි පැහැදිලිව කියන මැතිවරණ කොමිසමේ වහාම මේ අනීතික ක්‍රියාවලිය නවත්තන්න. මේක උඩු දිව්වොත් මුළු රටේම අනීතිකව ගිහිල්ලා බිය තත්ත්වයට වැඩබිම ගේන්න යන්නේ. මොකද ආණ්ඩුව දන්නවා ඡන්දේ ගන්න බෑ. චන්දන සූර්යාරත්ති රෙද්දක් කලිසමක් ඇඳන්ද ගියේ කොළොන්නාවට වෘත්තීය සමිතිකාරයේ ජවිපේ විවෘත කරන්න. මොකද්ද තියෙන අයිතිය? වෘත්තීය සමිතිකාරයෙක් කියන්නේ മന്ത്രി වෙලා. ස්ථාන මාරුවෙන් කමිටුවේ වෘත්තීය සමිතියෝදින අහෝසි කරපු සභාපතිවරයාගේ ක්‍රියාවලියේ තියෙන තැනට අනීතික ක්‍රියාවලිය. කණිතෙල් සමාගම සංස්ථාවක් කරනවා කියලා සේවකයන්ගෙන් ඡන්දය අරගෙන දැන් ඉන්න සභාපතිවරයා ආණ්ඩුවේ ආශිර්වාදයෙන් සමාගමේ අංශ වසලා සේවකයෝ 2000 ගාණක් ඉන්න එක සේවකයෝ 900 ගාණට අඩු කරන්න පිඹුරුපත් අදලා අධ්‍යක්ෂ මණ්ඩලයට දාන මොහොතේ කෝටි 3කට අධික 1,15,000කට වැඩි ඉන්ධන ලීටර් අපතේ වන්න අත්නොමතික තීන්දුව ගත්තු විමර්ශනය දැන් නවත්තගෙන විධායක අධ්‍යක්ෂය දීලා නියෝජ්‍ය කළමනාකරුවෙකුත් පත්වීමකුත් දීලා 4,20,000ක වැටුපකුත් දීලා වාහනයකුයි ඩ්‍රයිවර් කෙනෙකුත් දීලා ඉන්ධන ලීටර් 200කුත් දීලා මේ රටේ සම්පත් කොල්ල කන තැනට යන්නේ. අනුර මැතිතුමා ඇතුළු සියලුම එදා විරුද්ධ පක්ෂ ඇමතුරු මොකද්ද කිව්වේද? ප්‍රමාද ගාස්තු ජාවාරමක් කංජනන පටන් ගත්තා. කොරල් එනදී විටෝල්ලා ගෙන්නගෙන මුහුද මැද තෙල් නැව් තියාගෙන ඩොලර් නැහැ. හැබැයි තෙල් නැව් ගෙන්නගෙන දින 30 40 ඕගලන්ට හෙලි කරා. එව්ව අපි ගෙවන්න නැහැ කිව්වා. අපි අය කරගන්න ඔය දූෂිත නඩෙන් කිව්වා. අද විගණාධිපති වාර්තාව දීලා තිබෙද්දි නීතිපති දැනුම් දීලා තියෙද්දි ජනාධිපතිතුමා පත් කරපු සභාපති අධ්‍යක්ෂ මණ්ඩලය අද මේ ප්‍රමාද ගාස්තු ගෙවන්න අනුමත කරලා ඩොලර් මිලියන ගණන් බරතල් බැරල් 15000 කෝටි 78කට වඩා වටිනා ඉන්ධන බාරගත්තු නැතුව චෝදනා පත්‍රයක් දුන්නම ඉල්ලලා අස්සෙලා පවුලගතේ ඉල්ලා අස්සෙම දීලා රටපැන්න නිලධාරියව අධ්‍යක්ෂක මණ්ඩලයට දාලා තියෙන තැනට යනවා චන්දන සූර්යාරත්ති. නාස්තිය දූෂණي නැති කරන්න. සේවක අයිතීන් තහවුරු කරන්න. ආයතන 12ක් වහන්න යනවා. සතස ආයවර කිරීම නැවතුවා. හැබැයි සතස පුජ්‍යලිකංශත් එක්ක තුලා ප්‍රතිවිකරණින් ගොඩ ගන්නවා. ඇයි මේ? වසන්ත සමරසිංහ හිටපු වෘත්තීය සමිති නායක සියලුම අඩු ලුහුඩකම් හොර ගනුදෙනු ඉලක්කමට තක්කෙට කියපු පුජ්‍යලයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මුජිබුර් රහමන් මන්ත්‍රීවරයා එකින් එක පෙන්නුවා. ගියාණ්ඩුවත් ෆයිල් නැතු වුණා. දැනුත් තෙල් සංස්ථා මේ අධ්‍යක්ෂයාට පස්සේ ආණ්ඩුවේ ටීම් එකටත් ෆයිල් නැතිලා. පරිගණක ජාලයට ටෙන්ඩර් එකෙන් තෝරගත්තු අඩුම කෙනාට දෙන්න යනකොට ලිපිගනුව නැත වෙලා ආපහු කැඳවලා ජනාධිපතිවරයාගේ උපදේශකට දෙනවා. ගේ සමාගමට දෙනවා කියලා. ඊළඟට සත්තුන්ට සුදුසු පරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොරයි කියලා තහවුරු වෙච්ච හාල් කිලෝ 11000ක් සතොස හරහා බෙදෙනවා. මෙන්න මේකටයි සතොස තියාගන්නේ. 4 පාරක් ටෙන්ඩර් අවලංගු කරලා ගජමිතුරු සමාගම් වලට ගේන්නරලා කොමිස්රහ වැටුනේ හින්දා සතොස තියාගත්තොත් සතොස සාකා වැඩි කරගෙන මේ ගජරාමෙට මේ ගනුදෙනුව යන්න පුළුවන් හින්දා. මොකද මම මෙහෙම කියන්නේ වසන්ත සමරසිංහ මහත්තයා හිටපු වෘත්තීය සමිති නායකයා යාගොල්ල කිව්වා අපි ඇමතුනොත් අපිට ඇමතිතුමා කියන්න එපා සහෝදරයා කියන්නේ. හැබැයි තුමලා දැන් තමන්ගේ ඇමතුරන්ට කියන්නේ
ගරු ඇමතිතුමා ගරු ඇමතිතුමා කියලා. ඒකෙන් අපි කියන්නේ වසන්ත සහෝදරයා කියන දැන් ඔහුට අපිට අයිතියක් නැහැ. මොකද ඔහු සේවකයා වසා රටේ සම්පත් පාවදිලා. අර කුණුගොඩේ කපටි සූත්‍රයේ ඉන්න දැන් ටයිකෝඩ් දාන වසන්ත ඇමතිතුමා පාර්ලිමේන්තුව අර ප්‍රසාද වලටත් මුවා වෙලා ඒව බොරුයි කිව්වේ නැහැ. ගුවන් විදුලි සංස්ථාවයි රූපවාහිනියයි ITN එකයි එකක් කරනවලු. තුන් තැනක තියලා පාඩු. යකෝ මේක එකක් කරොත් පාඩුව ට්‍රිබල් වෙනවනේ. මේ තුනේම ඉන්න රොබෝලද? 100 හිටිය 300 වැඩි නම් 300 එක තැනට දාපුවම කවුදකින් මොකද මේ නාලිකා තුනක් එක තැනකින් ගෙනිච්චම ලාභයක් ඇති වෙනවනේ. අංකික වෙන්නේ සේවක අතිරික්තය. ඒගොල්ලන්ට වැඩි හොඳට අපිව සූත්‍රය දන්නවා. ගේන්නේ සේවක අතිරික්තය. ඊළඟට ගේනවා පැකේජ් එකක්. සේවක එළියට දානවා. මේ යන්නේ මොකද්ද? ගුවන් විදුලි සංස්ථා තියෙන භූමියේ අපි පිළිගන්නවා දැන් නවීන තාක්ෂණය අනුව ඒකේ ওই වැඩසටහන් මෙහෙන ඔච්චර භූමියක් ඕනේ. මේ යන්නේ ඔය විකුණන්න. පුජ්ජිලි කම්සෙට දෙන්න. ITN එක විකුණන්න දැන් මේගොල්ලෝ කියන අභිලාෂ කැඳවන්න. මේක කියන්නේ ආයතන තව 12ක් මේගොල්ලෝ වහනවලු. සේවකයෝ දාස් ගන්න පාරට යනවා. මේ තීන්දුව හින්දා 67 ලක්ෂයකට අධික පෞද්ගලිකංශ සේවකයෝ, වතු සේවකයෝ, නිදාස් වෙන සේවකයන්ට සත්ත 5ක්වත් වැඩි කරන්න ආණ්ඩුවේ විශේෂ පනතකින් ක්‍රියාත්මක කරලා නැති හින්දා ඔවුන් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙනවා කියන එක ආණ්ඩුව ඉතා හොඳට දන්න හින්දා තමයි පෙට්‍රෝලියම් එකේ අර තෙල් සංස්ථාව රුපියලක් ගන්නව නැතුව ගසා කන සූත්‍රයට ඉන්ධන මිල වැඩි කරා කිව්වේ. එකක් රුපියල් 50ක හොරබද්දා. එකක් කංචනක සාක්කුවට යන ගසා කන සූත්‍රයක්. ඒ දෙකම එසේම තියමින් දේශීය පිරුම්හල් හිමියාගේ කොමිස් එකත් අඩු කරගෙන ඒක සංස්ථා ගිණුමට අරගෙන ප්‍රමාද ගාස්තු ජාවාරමයි බාල ඉන්ධන සෙල්ලමයි කෝටි 78ක් ගෙවපු හොර බොරතෙල් බාරගෙන ගෙවපු අය අන්නේ ගනුදෙනු වහගන්න අරගෙන ජනතාව පිට බදු ගහලා තියෙනවා. ජනතාවගේ ඉන්ධනෙන් ඌරකනවා. ඒකයි අපි යලි කියන්නේ දේශබන්දුට තීන්දුව ගන්නකොට එකක් අපි කියනවා අධිකරණය හැල්ලු කරන්න දෙන්න එපා. මේක අපේ මතයක්. මොකද අපි දන්නවා ශිරාණි බණ්ඩාරනායක මෙතින්ට පාර්ලිමේන්තු කරපදී. අද පාර්ලිමේන්තු උත්තරීතර නෙමෙයි. අද පාර්ලිමේන්තුව බොරු කියන නාඩගම් මඩුවක් වෙලා. අද බොරුවේ රජවරු වෙලා. විමල් රත්නායක කියනවා ප්ලේන් එකේ එල්බෝඩ් එකක් ගහනද තිබ්බට ඒක දුවන්න පුළුවන් හොඳ ප්ලේන් එකක් ඒකේ අර පුහුණු අයගේ වැරදීමෙන් වැටුණා. ඒකයි වාර්තාව කියලා. ගුවන් හමුදාපතිගේ ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කියනවා තාම එහෙම වාර්තාවක් එලි දක්වලා නැහැ. නියෝජ්‍ය ආරක්ෂක ඇමතිත් කියනවා දැන් තාම සම්පූර්ණ වාර්තාවක් එලි දක්වලා නැහැ. විමල් රත්නායක ඇමතුව ගලව ගන්න තාම ඉස්පිරිතාල වලට බේට් ටිකත් හරියට දී ගන්න බැරුව ඉන්න නලින්ද ජයතිස්ස මාධ්‍යමති කියන නෑ යා කිව්වේ අර ගුවන් යානය ගැන ඇවිල්ලා තියෙනවා අනිත් වාර්තාව නැහැ. ගුවන් යාන ගැන මොකද දැන් මේගොල්ලෝ බේරන්න යන්නේ ගුවන් යානය ගැන. ගුවන් මගියක් කියන්නේ පුහුණු වන අය ගන්න නෙමෙයි. එක බොරුවක් කියන්න බොරු 100ක් කියනවා. මේ බොරු වලින් වැඩබිමයි ජනතාවයි වැටිලා තියෙනවා. අපි සමස්ත වැඩබිමට ඉල්ලනවා. දැන් හොන්ට තේරිලා තියෙනවා. පටන් අරන් තියෙන තෙල් සංස්ථාවෙන් වෙවුලනවා නීති කඩලා සේවකයෝ මාරු කරලා බිය ගන්නනවා. සෞන්දර්ය බලහත්කාරයෙන් නීති කඩලා රැස්වීමක් තියෙනවා. දැන් 28 වෙනිදාට සපුගස් කන්දෙත් යන්න යනවා. අනීතිය රැක්කට රජ කෙරුවට ඡන්දෙ දෙන්නේ නැහැ වැඩබිම. බොරුවයි ගසා කන බදු බරයි පරද්දන්න මෙවර මැයි හනෙදින්දා ජනතාව ආණ්ඩුවට එරෙහිව ඡන්දේ පාවිච්චි කරන එක නියතයි. මේ දල්බරු වලින් මේව වහන්න බෑ. අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලනවා ඔබලා ස්වාධීනව මේක කටයුතු කරනවා නම් ඇප්පුත් දැම්මනම් ඇප් එකයි ඔක්කොම දැම්මනම් අපි කරුණු පිට හරියට වාර්තා කරලා තියෙනවා නම් දැන් කියන්න දෙන්න එපා මේක එදා කෙරුවා මෙදා කෙරුවා කියලා. හොඳට මතක තියාගන්න සීළු නීති උල්ලංඝනය කරලා මේ කරන්නේ. මේ රටේ පළාත් පාර්ලිමේන්තුවේ ලංකා ඉතිහාසයේ දූෂිතම මැතිවරණේ රාජ්‍ය ආයතන තුලින් සිදු කිරීමේ ක්‍රියාවලට ඉඩ නොදී
මේ අයුක්ති සහගත ගසාකන සූත්‍රයේ මාර්ගීසා ක්‍රියාවලිය නවත්තන්න. මොකද අපි අවසන් වශයෙන් කියන්නම් දැන් ආණ්ඩුව යන ඩිජිටල් ක්‍රමේ ජනතාවට සහන එනවා කියලා. ඔන්ලයින් එකේ අපේ තරුණයන් නොයෙකුත් නිර්මාණය කරලා තාක්ෂණික වලින් මුදල් උපය ගන්න එකට ගැව්ව ඩොලර් වලට 115ක බද්දා. හැබැයි ආණ්ඩුව කැසිනෝ ඔන්ලයින් වලින් කරනවා. 7-5ක බද්දක් ගහලා නැහැ. කැසිනෝ වලින් ඔන්ලයින් කරුවා නම් ඒ කරන එකට 130-40 බද්දක් ගැවුවට කවුද විරුද්ධ වෙන්නේ? තාරුණ්‍ය හැකියාවට මුදල් හම්බ කරන එකට බදු ගහන එකටයි ජනතාව විරුද්ධ. රටට ඩොලර් ගේන එක නැති කරන එකට. කැසිනෝ කාරයෙන් ගන්න එකට කවුරු විරුද්ධද? කැසිනෝ සමාගම් වල ඉත්තෙද්ද මේ ආණ්ඩුව? කැසිනෝ සමාජ වලින් ශාලා වලින් හරියට බදු එකතු කරගන්නේ. කතා කරනවා ඩිජිටල් කියලා. දැන් අලුත්ම රැවටිල්ල ඩිජිටල් ක්‍රමෙන් රට ගොඩ නගිනවා කියන්නේ. කැසිනෝ වලට ඔන්ලයින් වලට බදු ගහන්න. කැසිනෝ සමාජ වලින් නොගයන බදු අරන් තවත් බඩු ටික බදු ප්‍රමාණය වැඩි කරන්න ඩිජිටල් වෙන්න ඕනේද? ඊයේ කියනවා අධිකරණ නියෝජ්‍ය මුදල් නියෝජ්‍යවේදී කම්කර හිටුවා මේ උගත්තුම වෙන්න ඕනේ නෑ පාර්ලිමේන්තුවට එන්න. පොළව ගැන දැනෙනවා නම් ඇති. කොහොමද රංගවල සහෝදරයා තෙල් සංස්ථාවේ පෙරලි කරපු දෙකම එකතුවක් කරන කීප සහෝදරයාගේ මහාචාර්ය බොරුවෙන් පස්සේ වෙලා තියෙන දේ එක මහාචාර්ය උපාධි පට්ටම් වැටෙනකොට දැන් මේ මහාචාර්යවරු කියලා උගතුන්ගෙන් බලවත් කරන පාර්ලිමේන්තුව කියපු කම් කරන ඇමති නියෝජ්‍ය මුදල් ඇමති කියන උගත්කම ඒව ඕනේ නෙමෙයි ඕනේ දැනුමයි හැකියාවයි බිම ගැන දන්න එකයි මේ ආණ්ඩුවට නැත්තේ දැනුමයි හැකියාවයි බිම ගැනයි මානුෂීය භාවයයි ඒකින්ද මේ අය සමස්ත වැඩිබිම පෙරලියට සූදානම් වෙන්නේ